හායි කොහොමද ඔයගොල්ලන්ද? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. අද නම් මං ගෙනාවේ සුවඳ වීඩියෝ එකක්. මොකද ගේ ලස්සනට තියාගන්නවා වගේම සුවඳටත් තියාගන්න ඕනනේ. ඉතින් ඒ විදිහට කරගන්න පුළුවන් සරල ක්‍රම දෙකක් ගැන තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් උදෙන්ම කරන්න තියෙන වැඩ ටිකත් කරලා ඉවර වෙලා අත් කරනකොට තමයි මට මේක මතක් වුණේ. මං ගාව ඩිෆියුසර් බෝතල් දෙකක් තිබුණා. හැබැයි ඒකෙන් වැඩක් ගත්තේ නෑ. මම නිකන් ලස්සනට තමයි තියලා තිබුණේ. මට ඉතින් මතක් වුණා මේ පොඩි සරල දේවල් ටිකක් කරලා ඒක ලස්සන කරගෙන සුවඳ කරගන්න පුළුවන් නේ කියලා. එතකොට ඉතින් මේ වටපිටාව චුට්ටක් බලන්නකෝ. අද පොඩි වෙහි අඳුරකුත් තියෙනවා. මෙන්න මේක බලන්නකෝ. දැන් ගමන් තේරෙයි මේ මොකක්ද කියලා. ඉතින් මේ අහක දාලා තිබුණු වාචනේ තමයි මම ගත්තේ මේ පිච් මල් දාන්න. ඉතින් මෙන්න මෙහෙම ඩිෆියුසර් බෝතල් දෙකක් මම ළඟට ගත්තා. හැබැයි මේ බෝතල් නෑම කියලා නෑ. අපි අහක දාන වීදුරු භාජන දෙකක් තිබුණත් ඇති. පුළුන් ටිකක් ඕන කරනවා. මේ වගේ ස්ටික් ටිකක් ඕන කරනවා. මේ වගේ බෝතල් තියෙනවා නම්. හරිම සරල දෙයයි. කම්ෆර්ට් ටිකක් තමයි මම ගන්නෙ. හැමෝටම හොයාගන්න පුළුවන් කම්ෆර්ට්. ඊට පස්සේ මේ තියෙනවා ස්ප්‍රේ බොටල් එකක් තියෙනවා. ඔය එක සුවඳ තියෙන බෝතලයක්. ඒක ඉතින් ඔය සාමාන්‍යයෙන් කඩවල ගන්න තියෙනවා. මම හිතන්නේ 150ක් 200ක් වගේ වෙනවා මේ බෝතලයක්. ඉතින් මම එහෙම එකකුත් ගත්තා. දැන් මම කරන්න යන්නේ ඒ වර්ග දෙකෙන්ම බෝතල් දෙකට ටික ටික දාගන්න එක. කම්ෆර්ට් ටිකක් එක බෝතලයකට දාලා වතුර ටිකක් දාලා ස්ටික් ටික දාන්න තමයි යන්නේ. ස්ටික් ටික දානකොට ඉස්සරෝම එක පැත්තක් පොඟවලා අනිත් පැත්ත දාලා තියන්න ඕනේ. නැත්තම් සුවඳ එන්නේ නැහැ උඩට. මෙන්න මේ විදිහට. මං හදාගත්ත පයිප් ක්ලීන් මල් බොකේ එකක් තිබුණා. මං ඒකත් ඔහොම තියාගන්නවා. කලින් ඔහොම තමයි ඒකට දාලා තිබුණේ. ඉතින් මට ඒක දැකලා තමයි මතක් වුණේ අපරාධනේ. එහෙම කියලා. ඉතින් දැන් මේ හදන්නේ අර එයාප්‍රෙෂ් බෝතලේ ටිකක් එකකට දාලා පුළුන් ටිකක් දානවා. අනිත් එකට කම්ෆර්ට් දාලා පුළුන් දානවා. ඊට පස්සේ අනිත් පෙන්නපු ඩිෆියුසර් බෝතලේට අර මේ එයාප්‍රෙෂ් බෝතලෙන් ටිකක් දානවා. මොකද මං අද සාලෙටයි කාමර දෙකටයි කුස්සියටයි හතරටම තියන්න යන්නේ. ඒක නිසා මම හතරක්ම ගත්තා. ඕගොල්ලොන්ටත් ඔයාලට සුවඳ කරන්න ඕන තැන් බලලා ඒ ගානට බෝතල් ටිකක් හොයාගත්තා නම් හරිම ලේසියි මේ වැඩේ. කලින් මම වැස්ස දවසට කරේ උදේට හඳුන් පුහුරු පත්තු කරනවා. මං අර පරම්පරායක අමෘතායක ඒවා හරි සුවඳයි. ඒවා තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ දුම් අල්ලන කුඩු වලින් පොල් කටු අඟුරු වරන් දුම් අල්ලන්න පටන් ගත්තා. ඉතින් ඒවා හැමදේම తాවකාලිකයි. ඉතින් මට මේ වැඩේ කරලා බලන්න හිතුණා. අනේක ඇත්තටම සුවඳට හොඳට තියෙනවා ගොඩක් වෙලා. මුඩි වහන බෝතල් ගත්තොත් අපිට තියෙන වාසිය තමයි ඉතින් අපි රැට එහෙම මේක පාවිච්චි කරන්න ඕනේ නෑනේ. ඉතින් එතකොට ඒක මුඩිය වහලා තියන්න පුළුවන්. ඒ වගේම වැස්ස නැත් දවසට ජනෙල් දොරවල් හොඳට ඇරලා මේ එළිය වැටෙන්න තිබුණොත් ඒත් මේක වහලා අපිට තියන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට මේ මුඩිය ඇරලා තිබ්බහම මේ සුවඳ පැතිරලා එනවා. මේවට තව එසෙන්ෂල් ඔයිල් දාන්න පුළුවන්. එක එක සුවඳ කරන ඔයිල් වර්ග තියෙනවානේ. ඒවත් දාන්න පුළුවන්. කලින් මම මේ විදිහට පුළුන් දාලා හදාගෙන තිබුණේ රෝස් වෝටර් දාලා. ඒකත් සුවඳයි. හැබැයි අර මේ ලොකු සුවඳක් එන්නේ ලොකු ඉඩ ප්‍රමාණයකට. ඒක හරි පොඩි ප්‍රමාණයකට තමයි හරියන්නේ. චූටි කාමර වගේ තියෙනවා නම් ඒක ඇති. හැබැයි ලොකු ප්‍රමාණයකට ඒක මදි. ඉතින් මෙන්න මෙහෙම තමයි හදාගත්ත ටික තියෙන්නේ. ඉතින් දැන් මේ ටික මට තියෙන්නේ මං කැමති තැන් වලින් තියාගන්න. ඉතින් මං මුලින්ම හිතුවා පුතාගේ ටේබල් එකේ එකක් තියෙනවා කියලා. චුට්ටක් ලස්සනටත් එක්ක. ඉතින් මං ඒක එතනින් තිබ්බා. අනිත් එක මම තිබ්බේ ස්ටූල් එක උඩින්මයි. මොකද සාලෙට සුවඳ එන්න නම් ඒක එතනින් තියන්න ඕන නිසා. ඒක නිකම්ම හිස් වගේ නිසා මං චූටි ඉත්තකුත් තියාගත්ත ලස්සනට.
අනිත් එක මම තියාගත්තේ කිචන් එකේ. බලන්නකෝ කිචන් එකට හරි ලස්සනට ඉර එළිය වැටෙනවා. ඉතින් ඉර එළිය වැටෙන දිහාවත් බලලා අදට ඉතින් මම ගිහිල්ලා එන්න තමයි හදන්නේ. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න අමතක කරන්න එපා. thank you හැමෝටම.